ළමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ ද්‍රාවණ දෙකක් මිශ්‍ර කරලා අලුතෙන් මේ ද්‍රාවණයක් හැදුනට පස්සේ ඒ ද්‍රාවණය සම්බන්ධව අහන රසායනිකකරණයේ ගැටලුවක්. හරිද? ඒතර මේකේ පොඩ්ඩක් ඊට මේට පාරාමිති වෙනස් කරලා අහලා තියෙන්නේ. ඒතර මම ගාන ලියලා තියෙන්නේ බලමු. මේ ගාණි කියන්නේ මෙහෙමයි. සාන්ද්‍රණය 6ක් වන HCl ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර 20ක්ද සාන්ද්‍රණය 4.5ක් වන HCl ද්‍රාවණයෙන් 650 ඝන සෙන්ටිමීටර මිශ්‍ර කරනවා. ඊට පස්සේ ලබා ගන්නා ද්‍රාවණයට, ඒ කියන්නේ අලුතෙන් හදන ද්‍රාවණයට කවර ජල පරිමාවක් එක් කිරීමෙන් 4 ඝන ඩෙසිමීටර HCl ද්‍රාවණයක් ලබා ගත හැකිද? හරි. දැන් මෙහෙම කිව්වට සමහරක් කට්ටියට ඔලුවට යනවා අඩු ඇති. දැන් අපි මේක පොඩ රූප සරණක් ඇසුරෙන් මා කරමු. ඒතකොට ටිකක් මේක හොඳට ඔලුවට යනවා. දැන් මේක ළමයි මෙහෙමයි. ඔන්න ද්‍රාවණයක් තියෙනවා HCl. එයාගේ සාන්ද්‍රණය කීයද? 6යි. හරි 6යි මවුල ඝන ඩෙසිමීටරයට. එතකොට තව එක්කෙනෙක් ඉන්නවා එයාගේ සාන්ද්‍රණය ඇවිල්ලා 4.5යි. 4.5යි මවුල ඝන ඩෙසිමීටරයට. හරි. එතකොට ඒ දෙන්නගෙන්ම එකතු වෙලා අලුතෙන් කෙනෙක් හදනවා. හරිද? එයාගේ සාන්ද්‍රණය මෙතන දීලා තියෙනවා 4යි කියලා. 4යි මවුල ඝන ඩෙසිමීටරයට. හරිද? එතකොට මෙයාගෙන් දාන පරිමාව කොච්චරද? ඝන සෙන්ටිමීටර 20යි. ඝන සෙන්ටිමීටර 20ක් යනවා. එතන මෙයාගෙන් එන පරිමාව කොච්චරද? ඒක දීලා තියෙනවා අපිට 650ක්. හරිද? 650ක් ඝන සෙන්ටිමීටර. එතකොට මෙයාගේ පරිමාව කීයද? 670ද? නෑ 670 නෙමෙයි. මෙතන මේ දෙන්න එකතු කරලා තව අමතර ජල පරිමාවක් තාල තියෙනවා. ඒක නෙමෙයි ගානේ අහන්නේ කවර ජල පරිමාවක් එකතු කළ යුතුද කියලා. හරිද? එතකොට මේ දෙක එකතු කරලා තව බාහිරින් වතුරක් දානවා. එතකොට වතුරක් දානවා. ඒ දාන වතුර වල පරිමාව අපි V කියලා ගමු. එතකොට මේ ද්‍රාවණයේ මේ 650යි මේ 20යි කියද 670යි ඊට අමතරව එකතු කරන ජලය කියනවනේ. අන්න ওই දෙකේම එකතු කරාම මුළු පරිමාව වෙන්නේ. හරිද? එතකොට ළමයි මේ ගානේ අපිට විසඳන්න වෙන්නේ මෙහෙමයි. මෙයාගෙන් එන HCl මවුල ප්‍රමාණයත් මෙයාගෙන් එන HCl මවුල ප්‍රමාණය දෙකේම එකතුව තමයි මේකේ තියෙන්නේ. බාහිරින් වතුර දැම්ම කියලා තියෙන මවුල ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ මොකද්ද? පරිමාව පමණයි. ඒකනේ දැන් මේ 670 V කියන්නේ. එතකොට මෙහෙමයි කරන්න තියෙන්නේ. මේකට මම පළවෙනි භාජනය කියලා දානවා. මේකට දෙවෙනි භාජනය කියලා දානවා. මේකට තුන්වෙනි භාජනය කියලා දානවා. එතකොට මෙයාගෙන් මේ එන HCl පරිමාව තුළ තියෙන HCl මවුල ගන්න Na කියලා ගන්නවා. මෙතනින් එන HCl මේ 650 තුළ තියෙන මවුල ප්‍රමාණය Nb කියලා ගන්නවා. මේක තුළ තියෙන මවුල ප්‍රමාණය Nc කියලා ගන්නවා. නැත්නම් N3. එතකොට මොකද්ද කරන්න තියෙන්නේ? මෙච්චරයි. Na ධන Nb සමානයි Nc. Nc කියන එක අපි මෙහෙම N total කියලා. ලේසිනේ. හරි. එතකොට මොකද්ද කරන්න ඕනේ? Na කියන්නේ මෙන්න මේ පළවෙනි භාජනයේ තියෙන HCl මවුල ප්‍රමාණය. එතකොට ඒ HCl මවුල ප්‍රමාණය කොහොමද ළමයි හොයන්නේ? මෙහෙමයි. මේකේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මවුල 6යිනේ. ඒක කොහොමද ගන්නේ? මවුල 6ක් තියෙනවා ඝන ඩෙසිමීටරයක. එතකොට ඝන ඩෙසිමීටර යටේදී ඝන සෙන්ටිමීටර වෙනවා. මේ ඝන ඩෙසිමීටර යටේදී ඒක අපි ඝන සෙන්ටිමීටර ගන්න මොකද කරන්නේ? 1000න් ගුණ කරනවා. හරි? 1000න් ගුණ කරනවා. ඊට පස්සේ අවශ්‍ය පරිමාව කොච්චරද? ඝන සෙන්ටිමීටර 20යි. හරි. ඒකට එකතු කරනවා ළමයි මෙන්න මෙයෙන් එන පරිමාව මවුල ගාන. හරිද? එතන තියෙන මවුල ගාන කොහොමද ගන්නෙ? මවුල තියෙනවා 4.5ක් කොච්චරකද? ඝන සෙන්ටිමීටර 1000ක. හරිද? ඒක දීලා තියෙන ඩෙසිමීටර මවුල 4.5ක් කියලා තියෙනවනේ. ඒකයි මෙහෙම දැම්මේ. ඊට පස්සේ මෙතන 650ක් වෙන පරිමාව 650. හරි? ඕක සමාන ළමයි කොහොමද? මෙන්න මේ තුන්වෙනි එක්කෙනාගේ. එහෙනම් එතන තියෙන සාන්ද්‍රණය කීයද? 4නේ. එහෙනම් මවුල 4ක් තියෙනවා කොච්චරකද? ඝන සෙන්ටිමීටර 1000ක. එහෙනම් මෙතන පරිමාව කීයද? 670 ධන V. හරිද? ඝන සෙන්ටිමීටර. දැන් මේක සුළු කරන්න තියෙන්නේ. හරිද? ඝන සෙන්ටිමීටර ඝන සෙන්ටිමීටර කැපුණා, ඝන සෙන්ටිමීටර ඝන සෙන්ටිමීටර කැපුණා, ඝන සෙන්ටිමීටර ඝන සෙන්ටිමීටර කැපුණා. හරිද? මවුල කැපුණා. මම හිතන මේ බේසික් මැත්ස් වල දන්නේ නැති කියලා. හරිද? එතකොට මෙතන 18 කැපෙනවා. ඊට පස්සේ මෙතන 6 වරක් 20. 6 වරක් 20 කියන ළමයි 120යි. ඒකක මොකුත් නැහැ. හරිද? එතකොට V පරිමාව කියලා අපි දන්නවා අන්තිම උත්තරේ එද්දි. නමුත් ඒකකයක් එන්නේ අපි හිතා ගන්න ඕනේ. හරිද? එතකොට මෙතන 4.5 ගුණ කිරීම 650. ඒක එතකොට අපි සුළු කරන් දාගමු 45 වතාවක් 65 කියලා.
මෙතන මේ බිඳුවෙන් මේ 4.5 ගුණ කරලා තියෙනවා. ඒක සමාන වෙනවා මෙතන 4 වතාවක් 670 ධන v කියන එකට. හරිද? මෙතන සුළු කරද්දී ඉතින් 45 වරක් 65 කියන එක කොට සුළු කරගන්න පැත්තෙන් 65 වරක් 45 කියන්නේ 5 වරක් පහ 25 දෙක දැම්මා 5 වරක් 6 30යි 32යි 4 වරක් පහ එතන 4 වරක් 65 කියන ළමයි ඒකේ 204යි 260යි. හරිද? එතකොට 5යි 2යි 9යි 2යි 2925යි. එතකොට 120 එකතු කිරීම 2925. 4 වරක් 670 කියන ළමයි 2400යි 2680ක් වෙනවා 2680යි 4 වරක් b. හරි. මෙතන දැන් සුළු කරපුවාම මේ දෙන්න සුළු කරාට පස්සේ 2925ට 120 එකතු කරනවා කීයද? 3025යි 3025යි 3045යි. හරිද? 3045. හරිද නෑනේ? හරි 3045. ඒකෙන් මෙයා මේට ආපුවම 2680යි 4යි v. එතකොට මෙතනින් අඩු කරාට පස්සේ කීයද? 2680යි. එතකොට 3000ට මෙතන 320යි 320යි මෙතන 45 කියන්නේ 365යි. 365 සමානයි 4යි v. එතකොට අන්තිමේට කොහොමද ගන්නෙ? v සමානයි 365 බෙදීම 4. උත්තරේ කියන්නේ. එතකොට මෙතන එනවා 36ට 4 9යි 5ට කීයද? 91යි 90යි නේ. 91.25යි ඝන සෙන්ටිමීටර්. හරි. එතකොට මේ ගාන අපිට අවශ්‍ය කරන පරිමාව, ඒ කියන්නේ මේ අමතරව දාන ජල පරිමාව කොච්චරද? 91.25 ඝන සෙන්ටිමීටර්. ඒතර මේ වගේ ගානක් හදන්නේ මේ ආකාරයට. මෙතන පොඩ්ඩක් අර පරාමිති චුට්ටක් වෙනස් කරලා දෙනවා. ඉතින් මේ වගේ ගානකට අපි හදා ගන්න පුළුවන් වෙනවනේ. ඒතර ගොඩක් දුරට ද්‍රාවණ මිශ්‍ර කරලා හදන ගණන් අපි හදන්නේ ওই විදිහට මවුල එකතු කරන මවුල අන්තිම මවුලකට සමාන කරලා. ඒතර මේ වගේ තවත් හොඳ ගානකින් අපි ඊළඟ වීඩියෝ හම්බෙමු. එතකන් අයබෝන්.